ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මම ඔයාලට පුරුදු වුණානේ අද টොප් කට් ටිකක් දෙනවා කියලා. ඉතින් මම ඒවා එකින් එක ඔයාලට පෙන්නන්නම්. මම ඒ টොප් ටික කැපුවේ ඔයාලට හොඳට මුල් හිටින විදිහට. ඉතින් ඔයාලට මම මේවා එකින් එක පෙන්නන්නම්. ඔයා අවශ්‍ය නම් මට කතා කරන්න. මෙයා කිව්රෝ. එයාගේ මල් 4ක් කැකුලක් තියෙනවා. මං හැම එකේම දිලීරනාශක ගාලා තියෙන්නේ. ඉතින් දිලීරයයි කියලා කට්ටකින් බය වෙන්න එපා. මෙහෙම තමයි මුල් ටික තියෙන්නේ. ඔයා හොඳට බලන්න. මෙයා කිව්රෝ වලින් එකක් තියෙනවා. මෙයා මයුරි රෙඩ් වලින් දෙකක් තියෙනවා টොප්. මුල් මෙහෙම තියෙන්නේ. මේ දැන් මේවා කට් කළේ. ඉතින් අදම ඔයාට එවා ගන්න තියෙනවා නම් තමයි මම සතුටු. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අද 12ට කලින් මට කතා කළොත් අදම කුරිය කරන්න පුළුවන්. টොප් හින්දා මම එච්චරම කැමති නෑ පහු කරලා ඔයාට එවන්න. එයා මයුරි රෙඩ්. මෙයාත් මයුරි රෙඩ්. මල් 4ක් කැකුලක් තියෙන ලොකු ගහක්. එයාගේ මුල් ටික මෙහෙම තියෙන්නේ. මයුරි රෙඩ් ගස් දෙකයි කිවුරෝ ගහයි ඒවා ඔක්කොම එකක් 900 ගානේ ඔයාලට ගන්න පුළුවන්. කිවුරොත් 900යි මයුරි රෙඩ්ත් 900යි. ඊළඟට මෙයා ඇලෙග්‍රියා. මෙයාගෙත් මල් කීපයක් තියෙනවා ඔයාලට පේනවා. මුල් ටික මේ විදිහට තියෙන්නේ. ඇලෙග්‍රියා කුඩයි. මේ හොඳට මෝරපු ප්ලාන්ට් එකක්. ඒ වුණාට එයා කුඩයි. ඒක ඔයා දන්නවා. ඉතින් මේ ඇලෙග්‍රියා එක රුපියල් 1000කට දෙන්න පුළුවන් ඔයාට. මෙයාත් බොහොම ලස්සන කෙනෙක්. මේ රිජෝ. එයාගේ මුල් තියෙන්නේ මෙහෙම. මම හිතනවා ඔයාට හොඳට හදා ගන්න නම් පුළුවන් වෙයි කියලා. මේ බලන්නකො ලස්සනට තියෙනවා මුල්. ඉතින් මෙයාව 1800කට ඔයාට දෙන්න පුළුවන්. මේ ටික බ්ලැක් කාඩිනල් බලන්නකො ලස්සන නේද? මේ මැල්ලුවාම මුල් මෙහෙමයි. මම එකින් එක පෙන්නන්නම්. මම හරි පරිස්සමින් මේවා අල්ලන්නේ මුල් කැඩේ කියලා. මේ බලන්නකො මේගොල්ලන්ගේ මුල් මේ විදිහට තියෙන්නේ. මල් දෙකක් තියෙනවා. මේ අනෙක් එක්කෙනා ඒකෙත් මල් තියෙනවා. මේ අනෙක් බ්ලැක් කාඩිනල් එක. ඒකෙත් මල් කැකුළු තියෙනවා. මේ අනෙක් ප්ලාන්ට් එක. මේ අනෙක මං ගස් පහම ඔයාට පෙන්නුවා. බ්ලැක් කාඩිනල් ගස් පහක් කට් කරා මං. ඒ පහම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් බ්ලැක් කාඩිනල් ඔයාට ගන්න පුළුවන් එකක් රුපියල් 900 ගානේ. ඒකට ඔක්කොම ප්ලාන්ට්ස් තියෙන්නේ 10යි. බ්ලැක් කාඩිනල් 5යි, රිජෝ 1යි, මයුරි රෙඩ් 2යි, කිවුරෝ 1යි, ඇලෙග්‍රියා 1යි. ඉතින් මේ ප්ලාන්ට්ස් 10ම එක්කෙනෙක් ගන්නවා නම් ඇත්තටම මං හරි සතුටුයි. මොකද එතකොට එයාට වාසි මං හිතන්නේ. ඉතින් අර එක දෙනකොට වඩා එක්කෙනෙක් මේ ටික ඔක්කොම ගත්තොත් එයාට වාසියක් තියෙනවා.
ඉතින් ප්ලාන්ට්ස් 10ම එක්කෙනෙක්කට ඕනනම් කතා කරන්න. එහෙම නැතුව උනත් දෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් අද දවසේ මට මේ ටික කුරිය කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඕගොල්ලන් ගාවට එනකොට තව දවස් 2ක් විතර පහුවෙලා ඒ ටික ටිකක් හිතට හරි මදි වගේ টොප් එකක් හුඟක් පහු කරලා ඔයාගේ අතට එනවට. ඉතින් මං කැමති අදම මේ ටික කුරිය කරන්න පුළුවන් නම්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අදම ගන්න, කතා කරන්න. ඒ වගේම টොප් හොඳට හදලා, টොප් කට් හදලා අත හුරු කෙනෙක්, තමුන්ට මේ ටික හදාගන්න පුළුවන් කියලා විශ්වාස කෙනෙක් කතා කරන්න. නැත්තම් টොප් කට් හදලා අත හුරු නැත්තම් ඔයාට හදාගන්න අපහසු වෙනවා නම් වගේ ගන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාට හරි මේ টොප් වලින් මොනවා හරි ඕන නම් මට කතා කරන්න. ඉතින් ගිහිල්ලා එන්න. සතුටින් ඉන්න.